හරි ළමයි. අපි අද කරන්න යන්නේ 10 වසර සිලබස් එකේ 7 වෙනි පාඩම. සරල ගොත් මවුල පාඩම. මේ මවුල පාඩම ඇයි අපිට වැදගත් මේ මවුල පාඩමේ බේසික් එක නැතුව අපිට කවදාවත් බෑ මිශ්‍රණ පාඩමේ ගණන් හදන්න. මිශ්‍රණ පාඩම කියන්නේ O level paper එකේ වැඩි බරක් කියන්නේ වැඩි ලකුණු ප්‍රමාණයක් කියන පාඩමක් 11 වසර ටිකක් අමාරු පාඩමක්. සාමාන්‍යයෙන් ගණන් හදන්න හොඳ නොලෙජ් එකක් තියෙන ඕන පාඩමක්. දැන් අපි මූලික දැනුම මවුලවල මූලික දැනුම නැතුව මවුලය කියන්නේ මොකක්ද? සාපේක්ෂ පරමාණු ස්කන්ධය මොකක්ද? මෞලික ස්කන්ධය මොකක්ද? අපිට මොකක් හරි අණුවක් දුන්නට පස්සේ ඒකේ සූත්‍රයක් දුන්නට පස්සේ ඒකේ මෞලික ස්කන්ධය හොයන්න බැරි නම් ඊට පස්සේ පරමාණුක සාපේක්ෂ පරමාණු ස්කන්ධය හොයන්න බැරි නම් මවුලය කියන්නේ මොකක්ද කියලා දන්නේ නැත්නම් අපිට බෑ මිශ්‍රණ පාඩම කරගන්න. ඒ වගේම MCQ ගොඩක් එතකොට අපිට බැරි වෙනවා. 10 වසරෙන් තමයි පේපර් එකේ ගොඩක් දුරට ප්‍රශ්න ඇහෙන්නේ මේ කෙමිස්ට්‍රි පැත්තෙන් බරව. එතකොට අපිට මේ ඔක්කොම ටික බැරි වෙලා යනවා මේ පාඩම නැත්තම්. අපි පාඩමක් ඉගෙන ගන්න කලින් අපි දැනගන්න ඕනේ මේ පාඩමේ තියෙන්නේ මොනවද කියලා. දැන් අපිට හරියට ගලාගෙන යන අවබෝධයක් නැත්තම් අපි ඉගෙන ගන්න ඕනේ මොනවද කියලා අපි මෙහෙම නිකන් මාතෘකා ටික ලියලා ඔහේ කරගෙන යනවා මමත් කරගෙන යනවා. කරගෙන ගියාට ඔයාලට අවබෝධයක් නැහැ මම මොකද්ද කරේ? ඇයි මම මේක කරන්න ඕනේ? කොතනින්ද මම පටන් ගන්න ඕනේ? එහෙම අවබෝධයක් නැතුව අපි කොච්චර වැඩ කරත් වැඩන්නේ. ඒක නිසා ඉස්සෙල්ලම මම කියලා දෙන්නම් ඔයාලට ඔයාලා ඉගෙන ගන්න ඕනේ මොනවද කියලා මේ පාඩමේ. හරිද? එතකොට පළවෙනියම මේ පාඩම 7 වෙනි පාඩම අපි මවුලය කියලා ලියමු. මවුලය. හරිද? මේ පාඩමේ ඔයාලා ඉස්සෙල්ලම ඉගෙන ගන්න ඕන සාපේක්ෂ පරමාණුක ස්කන්ධය එක. මේ මොකද්ද? ඒක ගැන ඉගෙනගෙන සාපේක්ෂ පරමාණු ස්කන්ධය හොයන්න. හරිද? ඒක තමයි පළවෙනි කොටස. දෙවෙනි කොටස සාපේක්ෂ අණුක ස්කන්ධය. මේක තමයි දෙවෙනි කොටස. තුන්වෙනි කොටස ඇවෝගාඩ්‍රෝ නියතය. ඇවෝගාඩ්‍රෝ නියතය කියන්නේ මොකක්ද? ඇවෝගාඩ්‍රෝ නියතයේ භාවිත ඒ ටික අපි තුන්වෙනිට ඉගෙන ගන්න ඕන. හරිද? ඊට පස්සේ අපි ඉගෙන ගන්න ඕන මවුලය. මවුලය කියන්නේ මොකක්ද? ඇවෝගාඩ්‍රෝ නියතයයි මවුලය අතර තියෙන සම්බන්ධය මොකක්ද? ඒ ටික අපි ඉගෙන ගන්න ඕන. හරිද? අන්තිමට අපිට ඉගෙන ගන්න තියෙනවා මෞලික ස්කන්ධය. මෙන්න මේ ටික තමයි මේ පාඩමේ අපි ඉගෙන ගන්න ඕනේ. අපි ඉස්සෙල්ලා සාපේක්ෂ පරමාණු ස්කන්ධ ඉගෙන ගන්නවා, සාපේක්ෂ අණු ස්කන්ධ ඉගෙන ගන්නවා, ඇවෝගාඩ්‍රෝ නියතය ඉගෙන ගන්නවා, මවුලය ඉගෙන ගන්නවා, මෞලික ස්කන්ධ ඉගෙන ගන්නවා. මේ කොටස් පහ ඉගෙන ගත්තට පස්සේ මේ පාඩම සම්පූර්ණයි. අපි මේ පහ තමයි ඉගෙන ගන්න ඕනේ. ඔයාලට මේ පහ ගැන මෙහෙම පැහැදිලි අවබෝධයක් නැත්නම් අපි ඉගෙන ගන්න ඕනේ මේ පහ කියලා ඔයාලට එතනින් එහාට පාඩම තේරෙන්නේ නැහැ. මෙන්න මේ පහ පැහැදිලිව ඊට පස්සේ ඉදිරියේදී සාකච්ඡා කරමු.